architect Rajika Veerasekara, who will be talking about polymathic approaches to sustainable architecture. She graduated from University of Moratuwa in 2015, successfully completed Charter in 2017, currently engaged in full-time individual practice and working as a visiting lecturer at the University of Moratuwa, NIBM and CSCT. Let's warmly welcome her to the stage with a round of applause. සුබ සන්ධ්‍යාවක්. අපි polymathic approaches to sustainable architecture අපි ඒක in Sinhala term actually it's තිරසාර ගෘහ නිර්මාණයෙහි බහුවිධ ප්‍රවේශයන්. අපි මුලින්ම බලමු මොනවාද අතර මේ බහුවිධ ප්‍රවේශයන් කියන එකෙන් අදහස් වෙන්නේ බහුවිධ ප්‍රවේශය සහ තිරසාර නිර්මාණය. අපි වාස්තු නිර්මාණ ශිල්පය ගැන කතා කරනකොට අපි මේ විශේෂ ශාස්ත්‍රයේ ගෘහ නිර්මාණ ශාස්ත්‍රයේ හරි ඉදිකිරීම් කර්මාන්තයේදී හරි අපිට හැම ශාස්ත්‍රයකම සහාය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි වරලත් වාස්තු විද්‍යාඥයන් විදිහට අපිට ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්ස්ලාගේ ඒ වගේම mechanical engineersලා, electrical engineersලා, quantity surveyorsලා, project managers මේ විදිහට අපි හැමෝගෙම සහායෙන් තමයි අපි මේ ඉදිකිරීම් කර්මාන්තය ඉදිරියට ගෙනියන්නේ. ඒ වගේම නව නිෂ්පාදන, නව ඉදිකිරීම් ප්‍රවණතා මේ හැම දෙයක් ගැනම අපි යාවත් කාලීන වෙන්නේ මේ හැමෝගෙම එකතුවෙන් හැදෙන බහුවිධ ප්‍රවේශය හරහා. ඒ හින්දා අපි මොන හරි ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධ නව ප්‍රවණතාවයක් ගැන කතා කරනකොට අපි ඒකදී පරිසරය සම්බන්ධව ඒ වගේම ආර්ථිකය සම්බන්ධව සහ සමාජය තුළ තියෙන තත්ත්වයන් පිළිබඳව අවබෝධයකින් තමයි අපේ නිර්මාණය කරගෙන යන්න ඕනේ. අපි බහුවිධ ප්‍රවේශය සහ තිරසාර නිර්මාණයක් ගැන තමයි අද ප්‍රධාන වශයෙන්ම මේ කොටසදී සාකච්ඡා කරන්නේ. තිරසාර නිර්මාණයක් කිව්වම අපි අපේ මේ කාලය ගැන විතරක් නෙමෙයි අපි ඉදිරිය ගැන ඒ වගේම අපේ මතු පරම්පරාව ගැන ඒ හැම දෙයක් ගැනම හිතලා තමයි අපි නිර්මාණයක් කරන්න ඕනේ. විශේෂයෙන්ම නිර්මාණයක් කරනකොට අපිට මොනවද යොදා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය ඒ වගේම ස්වභාවික පරිසරයට තියෙන වෙන හානිය හැකිතාක් අවම කරමින් අපි කොහොමද නිර්මාණයක් කරන්න කියන දේ ගැන අපිට තමයි අපි ප්‍රධාන වශයෙන්ම තිරසාර නිර්මාණයක් විදිහට හඳුන්වන්නේ. තිරසාර ගෘහ නිර්මාණය පරිසරයට සිදුවන හානිය අවම කරමින් ඒ වගේම ප්‍රධාන වශයෙන්ම ශක්ති කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් එනර්ජි එෆිෂන්සි හැකිතාක් වැඩි කරමින් අපිට තියෙන රිසෝසස් එහෙම නැත්නම් සම්පත් අපි ඉතුරු කරමින් කොහොමද නිර්මාණාත්මක ප්‍රවේශයක් ලබා ගන්නේ කියන එක ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම තිරසාර ගෘහ නිර්මාණය යටතේ සාකච්ඡා කරන්නේ. එහිදී ශක්ති භාවිතය, ද්‍රව්‍ය පරිභෝජනය, ජල කළමනාකරණය සහ වායුගෝලීය බලපෑම් හැකිතාක් අවම කරමින් තිරසාර නිර්මාණයක් අපිට ඉදිකිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා අනික් සියලුම ප්‍රවීණයින්ගේ වෘත්තීය වේදීන්ගේ මේ ඉදිකිරීම් කර්මාන්තයට සහභාගී වන අනිත් සියලුම ප්‍රවීණයින්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා සස්ටේනබල් ආකිටෙක්චරල් ඩිසයින් එකකට යන්න. අපි polymathic excellence යටතේ sustainability design ගැන කතා කරනකොට ප්‍රධානම කාර්ය සාධකයක් තමයි ශක්ති කාර්යක්ෂමතාවය, energy efficiency in a built environment. අපිට ප්‍රධානම අපිට කාරණා තුනක් ගැන කතා කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම natural light and ventilation එහෙම නැත්නම් ස්වභාවික ආලෝකය සහ සුළඟ සහ ඒ වගේම අපි ඉන්නේ ඇත්තටම tropical country එකක ඒ තියෙන අපේ ශ්‍රී ලංකාවේ පවතින කාලගුණික තත්ත්වයන්, දේශගුණික තත්ත්වයන් මේ හැමදේම ගැන මන අවබෝධයකින් තමයි අපි නිර්මාණයක් කරන්න ඕනේ. ප්‍රධාන වශයෙන් අපිට තාප පාලනය එහෙම නැත්නම් heat control strategies උපක්‍රම යොදා ගන්න වෙනවා නිර්මාණයක් කරනකොට. ඒ වගේම වර්තමානයේ ඊටාම ප්‍රචලිත නවීන ශක්ති උත්පාදන ක්‍රම මොනවාද? ඒ සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්. අනිත් ප්‍රධානම දේ අපි polymathic excellence යටතේ අපිට අනිකුත් ශාස්ත්‍රවල සහාය යටතේ
වර්තමානයේ තියෙන උපාංග අඩු ශක්ති පරිභෝජන උපාංග සහ LED ආලෝකකරණය මේ වගේ නව ප්‍රවණතාවලට නිවසක් හෝ ඕනෑම ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අපිට තාක්ෂණික දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි ප්‍රධාන වශයෙන් නිවසකට ස්වභාවික වාතාශ්‍රය සහ හිරු එළිය ලබා ගැනීම ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම අපි බලන්න ඕනේ කොහොමද අපි නිවසක් සම්පූර්ණ වාතාශ්‍රය ස්වභාවික වාතාශ්‍රය සහ හිරු එළිය යටතේ නිර්මාණය කරන්නේ කියන එක. ඒකදී අපිට ගොඩාක් උපක්‍රම තියෙනවා, ස්ට්‍රැටජිස් තියෙනවා අපිට යූස් කරන්න පුළුවන්. ඒවට ඇත්තටම එක එක නම් එහෙම නැත්නම් ටර්ම්ස් වලින් අපිව හඳුන්වනවා. අපිට මේන්ලි ප්‍රධාන වශයෙන් කතා කරන්න පුළුවන් ක්‍රොස් වෙන්ටිලේෂන්. අපි කොහොමද නිවසක් කරහා වාතාශ්‍රය නැවුම් වාතාශ්‍රය නිවසක් කරහා සංසරණය වන අයුරින් නිර්මාණයක් කරන්නේ කොහොමද කියන එක. එතනදී අපි නිවසක් ඉදි කරනකොට ඒකේ ප්‍රධාන වශයෙන්ම අපි නිවස එම භූමියේ පිහිට වෙනකොට අපි බලන්න ඕනේ අපිට හිරු එළිය පතිත වෙන දිශාව වාතාශ්‍රය එන පැති මේ හැමදේම ගැන මනා අවබෝධයක් හොඳ අධ්‍යයනයකින් අනතුරුව තමයි අපි නිවසක් ඉදි කරන්නේ. එහෙම නැත්නම් ඕනෑම ගොඩනැගිල්ලක් නිර්මාණය කරද්දී අපේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට අපි බිල්ඩින් එක එහෙම නැත්නම් අපේ ගොඩනැගිල්ල පිහිටි පොළව මත ඔරියන්ට් කරගන්නකොට කොහොමද දිශානති හදා ගන්නකොට අපි මුලින්ම ස්වභාවික තත්වයන් බලන්න ඕනේ. ඒ වගේම පරිසරයට වෙන හානිය අවම වන අයුරින් අපි නිර්මාණයක් කරන්න ඕනේ. එතනදී අනිත් එක මම ඉස්සෙල්ලා කෝගේ අපි කොහොමද මේ ක්‍රොස් වෙන්ටිලේෂන් වැඩි දියුණු කරන්නේ? ක්‍රොස් වෙන්ටිලේෂන් ප්‍රොමෝට් කරන්නේ කොහොමද? අපිට හුලං එන දිශාව එක පැත්තකින් අපි ගේ ඇතුළට හුලං ගන්නවා නම් වාතාශ්‍රය ගන්නවා නම් අපි කොහොමද ඒකට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් වාතාශ්‍රය පිට කරන්නේ? මෙන්න මේ ආකාරයෙන් තමයි නිවසක ක්‍රොස් වෙන්ටිලේෂන් වැඩි දියුණු කරන්නේ. ඒ වගේම අනෙත් ප්‍රධානම ස්ට්‍රක්චරලි ඒ කියන්නේ අධ්‍යයනයකින් අනතුරුව ඇවිත් තියෙන තවත් සංකල්පයක් තමයි අපි ඒකට ස්ටැක් ඉෆෙක්ට් කියලා කියනවා. ස්ටැක් වෙන්ටිලේෂන් අපි දන්නවා ඕනම ආවරණය වෙලා තියෙන සංවෘත පරිසරයක රත් වූ වාතය ඉහළට තමයි ගමන් කරන්නේ. ඒ ඇවිත් තියෙන අධ්‍යයනයකින් ඇවිත් තියෙන ඒ සංසිද්ධිය අපිට පුළුවන් ස්ට්‍රැටජිකලි අපේ නිර්මාණයකට යූස් කරන්න. අපි නිවසක බිම්මහලේ අපි එයා වාතය ඇතුළට ගන්න කවුළු නිර්මාණය කරනවා නම් අනිවාර්යයෙන් මේ නිවස ඇතුලේ රත් වෙන වාතය නැවත නිවසෙන් පිටතට යවන්න අපි නිවසේ ඉහළ අවකාශවල අනිවාර්යයෙන්ම වා කවුළු ඇතුළත් කරන්න ඕනේ. එතකොට අපිට නිවස තුළ තියෙන රත් වෙන වාතය ඊටාම පහසුවෙන් එළියට යවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපි අමුද්‍රව්‍ය භාවිතා කරනකොට විශේෂයෙන්ම මේ වගේ ඝර්මාශිත රටක අපි අමුද්‍රව්‍ය භාවිතා කරනකොට හැම වෙලේම අපි තාප සංනිවේදනයේ අවම අමුද්‍රව්‍ය භාවිතා කරන්න අපි ඒක අපේ තාක්ෂණික දැනුමෙන් අපි ඒක අපේ සේවාදායකයන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි හැම වෙලේම අපි තාප හීට් එක රිෆ්ලෙක්ට් කරන පරාවර්තනය කරන මැටීරියල්ස් තමයි අපි යොදා ගන්න ඕනේ අපේ ගේ ඇතුළේ තියෙන සිසිලස පවත්වා ගන්න. ඒ වගේම තව අපිට නිවසක ක්‍රොස් වෙන්ටිලේෂන් අපිට හැම වෙලේම සමහරවිට ඉඩමේ තියෙන පිහිටීමත් එක්ක සමහරවිට අපිට නිවසේ තියෙන අවශ්‍යතා අවකාශයන් එක්ක හැම වෙලේම අපිට ක්‍රොස් වෙන්ටිලේෂන් තියාගන්න බැරි වෙන්න පුළුවන්. එහෙමනම් අපිට ඒකෙත් තව විකල්පයක් තියෙනවා. හැම වෙලේම අපි මොකක් හරි එක අවකාශයක් සැලකුවොත් ඒ අවකාශයට වාතය එන්න සහ වාතය පිට වෙන්න අනිවාර්යයෙන්ම අපි ඉහළ අවකාශයක වා කවුළු තියන්න ඕනේ. ඒක ඇවිල්ලා ඒක ආකිටෙක්චරල් ස්ට්‍රැටජි එකක් අපිට ගන්න පුළුවන් පැසිව් ස්ට්‍රැටජි එකක්. අපි පැසිව් ස්ට්‍රැටජි කියලා කතා කරාම ශක්ති භාවිතයකින් තොරව අපි කොහොමද නිවසක් සිසිලනය කරගන්නේ කියන එකට තමයි මේ පැසිව් ස්ට්‍රැටජිස් අපි යූස් කරන්නේ. ඒ වගේම අපිට ඇක්ටිව් ස්ට්‍රැටජිස් කියලා අපි කතා කළොත් ඒකෙදී අනිවාර්යයෙන්ම අපිට ශක්ති භාවිතයක් වෙනවා. එතකොට අපි හැම වෙලේම තිරසාර නිර්මාණයකට යනවා නම් ශක්ති කාර්යක්ෂමතාවය වැඩි නිර්මාණයකට යනවා නම් හැම වෙලේම ශක්ති පරිභෝජනය අවම කරගන්න ඕන. මේ ශක්ති පරිභෝජනය අවම කරගන්න අපිට මේ වගේ ආකිටෙක්චරල් ස්ට්‍රැටජිස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ වගේ ස්ට්‍රැටජි එකක් හඳුන්වලා දෙනකොට අපේ සේවාදායකයෝ ඒකට
යම් තරමකට එකඟ වෙනවා නම් එතකොට අපිට වැඩ හොඳ නිර්මාණයක් සේවාදායකයාට ලබා දෙන්න හැකියාව තියෙනවා. අපි මේ සමාවෙන මේ වගේ ස්ට්‍රැටජිස් යූස් කරලා නිර්මාණය කරපු ගෙදරක අපි අවකාශත් එක්ක කතා කරලා බලමු. කොයි වගේ අවකාශ ගැන කතා කරලා බලමු. කොයි වගේද මේ ස්ට්‍රැටජිස් නිවසකට භාවිතා කරන්නේ කියලා. මේක ඉදිකිරමින් පවතින නිවසක් සමරසිංහ රෙසිඩන්ස් at නිට්ටඹුව. මේකේ බිම්මහලේ සැකැස්ම මේකේ පේනවා ඇති අපි හැකිතාක් විවෘත අවකාශයන් සහිතව තමයි මේ නිවස නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මේ නිවස පිරලා තියෙන්නේ හොඳ වෙල්යායකට මුහුණලා. එතකොට අපිට එතන ඒ තියෙන ස්වභාවික පරිසරයේ පිහිටීම හැකිතරම් ප්‍රයෝජනයට අරගෙන තමයි මේ නිවස නිර්මාණය කළේ. මේකෙදී අපි ඇතුළත මැද මිදුලක් නිර්මාණය කරා. අපේ වාතාශ්‍රය අපිට නිවස තුල සිසිලණය පද්ධතියක් හොඳ ආකාරයෙන් පවත්වා ගන්න. ඒ වගේම මේකෙදී පේනවා ඇති පිටිපස්සේ නිවසේ පසුපස කොටසේ තියෙනවා අතරම පූල් එකක් තියෙනවා. මේ පූල් එකත් අපිට පුළුවන් අපේ සස්ටේනබල් ස්ට්‍රැටජි එකක් යටතට ඇතුළත් කරගන්න. හැම වෙලේම අපේ නිවසකට හුලං එන වාතාශ්‍රය අපි අතුල් කරගන්න අවකාශ ළඟ අපි වා කවුළු තියෙනවා. ඒ කියන්නේ වින්ඩෝස් තියෙනවා. එතකොට ඒ වින්ඩෝස් වල ළඟට අපිට මේ වගේ මොකරි ජල අවකාශයක්, ඒ කියන්නේ අපිට රිෆ්ලෙක්ටිව් වෝටර් පොන්ඩ් එකක් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පූල් එකක් පුළුවන්. මොන හරි ජල අවකාශයක් තියෙනවා නම් ඒ වතුර අවකාශයේ ළඟ තියෙන වාතය හැම වෙලේම සිසිලණය වෙමින් තමයි තියෙන්නේ. එතන තියෙන තෙතමනය වැඩි. එතකොට ඒ තෙතමනයත් එක්ක නිවස ඇතුළට එන වාතයේ තියෙන උෂ්ණත්වය අඩුයි. ඒකත් එක්ක ස්ට්‍රැටජි එකක් අපි ඒකට ඉවපරේටිව් කූලින් කියලා හඳුන්වනවා. ඒ වගේ උපක්‍රම අපිට යොදා ගන්න පුළුවන්. එකම දේ තියෙන්නේ අපේ සේවාදායකයෝ ඒ වගේ ස්ට්‍රැටජිස් වලට යනකොට ඒකට ෆ්ලෙක්සිබලි සහයෝගය දක්වන්න ඕනේ. එතකොට අපිට ඒ වගේ නිර්මාණයකට නිවසක් හැකිතරම් සිසිලණය කරමින් නිවසක් ඉදිකර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ඉහළ අවකාශය ගැන බැලුවොත් ෆස්ට් ෆ්ලෝර් ප්ලෑන් එක මේකෙදී පේනවා ඇති විවෘත අවකාශ දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මම පල්ලෙහා ඉස්සෙල්ලා කියපු මැද මිදුලත් එක්ක ඩබල් හයිට් එකක් එනවා. ඒ වගේම මේ නිවසේ ප්‍රධාන ආලින්දයට එක්ක විවෘත අවකාශයක් එනවා. එමගින් නිවස ඇතුළත පල්ලෙහා රත් වෙන වාතය අපිට මේ විවෘත අවකාශ දෙක හරහා ඉහළ මට්ටමට ගෙනියන්න හැකියාව තියෙනවා. එමගින් මේ නිවස ඇතුළත සිසිලණය කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේක ප්‍රධාන වශයෙන් මම මේකෙදි කතා කරන්නේ සස්ටේනබල් එනර්ජි. ඒ වගේම අපි සස්ටේනබලි කොහොමද නිවසක් ශක්ති කාර්යක්ෂමතාවය හැකිතාක් වැඩි කරමින් නිර්මාණය කරන්නේ කියන එක ගැන. මේ එම නිවසේ ඉදිරිපස පෙනුම පෙනෙනවා ඇති. මම වෙන්ටිලේෂන් බ්‍රික්ස් යොදාගෙන තියෙනවා අර මැද මිදුළු අවකාශයේ ඉහළ අවකාශයට. එතකොට අර පල්ලෙහා රත් වෙන වාතය මේ වෙන්ටිලේෂන් බ්ලොක්ස් වලින් අපිට ඉවත් කරගන්න පුළුවන්. එතකොට නිවස ඇතුළත ඉදිරිපසෙන් මේ වෙන්ටිලේෂන් බ්‍රික්ස් තියෙනවා. ඒ වගේම නිවස පිටුපස මම කලින් කියපු දිත් අවකාශයේ ඉහළ කොටසේ මේ විදිහෙම වෙන්ටිලේෂන් බ්‍රික්ස් තියෙනවා. එතකොට අර පල්ලෙහා රත් වෙන වාතය අපිට මේ වෙන්ටිලේෂන් බ්‍රික්ස් හරහා ඉහළ අවකාශයෙන් ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විදිහේ ස්ට්‍රැටජිස් අතර මේවා අපි අපේ තියෙන පරිසර තත්ත්වයන් යටතේ අපි භාවිතා කරන්න ඕන ස්ට්‍රැටජිස්. ඒ වගේම මේ හැම අවකාශයක්ම ගත්තාම පුළුවන් තරම් ඉහළ අවකාශවල විවෘත වා කවුළු තියන්න පුළුවන් නම් නිවසක ඒක ඉතාම හොඳ සොලියුෂන් එකක් වෙනවා, ක්‍රියාවලියක් වෙනවා අපේ නිවස සමස්ත පරිසරයට වඩා සිසිලණය කර පවත්වා ගන්න, උෂ්ණත්වය අඩු කර ගන්න එක ඇත්තටම දායකත්වයක් සපයනවා. මේ මම කියපු නිවසේ ආලින්දය සහ ද්විත්ව අවකාශය පිටිපසින් වලට පේනවා ඇති. මම කියපු කෝට්යාඩ් එක තියෙනවා. ඒ වගේම අර වෙන්ටිලේෂන් බ්‍රික්ස් වලින් වාතය හුවමාරු වෙන අවකාශයක් තියෙනවා.
ඒ වගේම එතන ද්විත්ව අවකාශයේ ඩබල් මැද මිදුලේ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙන්නේ. ඒ වගේම ආලින්දේ පැත්තේ ඩබල් හයිට් ස්පේස් එකක් තියෙන්නේ. මේ හැම වෙලේම වාතය හුවමාරු කර ගැනීමට තමයි අපි මේ ඩිසයින් එකක් කරනකොට ඒ ස්ට්‍රැටජිස් යූස් කරන්නේ අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ අමුද්‍රව්‍ය භාවිතයේදීත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරනවා. මේ නිවසේම එක අවකාශයක්. ඊට පස්සේ අපි අමුද්‍රව්‍ය භාවිතය ගැන කතා කරොත් අපි සස්ටේනබල් ඩිසයින් එකක් කරනවා නම් ප්‍රධාන වශයෙන්ම අපි ප්‍රාදේශීය අමුද්‍රව්‍ය එහෙම නැත්නම් රීජනල් මැටීරියල්ස් පුළුවන් තරම් ප්‍රවර්ධනය කරන්න ඕනේ, පුළුවන් තරම් යූස් කරන්න ඕනේ. එතකොට අපිට ඒ මැටීරියල් එකක් ට්‍රාන්ස්පෝර්ට් කරන්න හරි ප්‍රවාහනය කරන්න යන වියදම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම හැම වෙලේම අපි මැටීරියල් එකක් තෝරනකොට ඒකේ ඉදිකිරීම අපි ඒ රිසෝස් එක ගන්නෙ කොහොමද? ඒ රිසෝස් එකේ ආයු කාලය ඩියුරබිලිටි කොහොමද? ඒ හැමදේම ගැන අවබෝධයකින් ඇතුව තමයි මැටීරියල් එකක් තෝරගන්න ඕනේ. අපි වෘත්තීය වේදීන් හැටියට අපිට හැකියාව තියෙන්න ඕනේ අපේ සේවාදායකයාට ඉතා අපේ තියෙන ස්වභාවික තත්ත්වයන් අපේ පාරිසරික තත්ත්වයන්ට ගැළපෙන ආකාරයෙන් අමුද්‍රව්‍ය තෝරා දෙන්න. අපි මම මෙතන උණ බම්බු එක මැටීරියල් එකක් විදිහට ගත්තා. ඇත්තට මේක ගොඩක් ශීඝ්‍රයෙන් වගා කරන්න පුළුවන් පුනර්ජනනීය අමුද්‍රව්‍යයක්. ඉතින් අපිට ඇත්තටම අපේ ඇතුළත අවකාශයන් නිර්මාණය කිරීමේදී මේ වගේ ලී වෙනුවට ඇත්තටම අපිට උණ වගේ මැටීරියල් එකක් ගන්න පුළුවන්. ඒකෙන් අපිට ගන්න පුළුවන් පෙනුම වැඩි. අපිට ඒකෙන් ගොඩක් ඉහළ අවකාශ වලට යන්න බෑ. නමුත් ඒක ස්ට්‍රක්චරලි ගොඩක් ස්ටේබල් මැටීරියල් එකක් නෙමෙයි. උනාට අපිට ඒක තට්ටු දෙකක තුනක වගේ අවකාශ වලට අපිට මේ මැටීරියල්ස් යූස් කරන්න පුළුවන්. ඒ වගේම අනිත් ප්‍රධානම එකක් තමයි නැවත භාවිතා කළ හැකි අමුද්‍රව්‍ය රීසයික්ලින් මැටීරියල්ස්. අපි බලන්න පුළුවන් තරම් කොහොමද අපි ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් අමුද්‍රව්‍ය කොහොමද ප්‍රචලිත කරන්න කියන එක. ඇත්තටම අපේ සේවාදායකයෝ ගොඩක් වෙලාවට මේ වගේ මැටීරියල්ස් වලට භාවිතා කරන්න පොඩක් අකමැත්තක් පොඩි චකිතයක් තියෙනවා. ඒ වුණාට ඇත්තටම අපිට මේ වගේ මැටීරියල්ස් භාවිතා කරන්න පුළුවන්. අපේ කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. අපි මැටීරියල් එකක් තෝරනකොට අපි කොහොමද ඒ මැටීරියල් එකේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ඒකේ ඩියුරබිලිටි කොහොමද? ඒකේ තියෙන ආයු කාලය කොහොමද? ඒ වගේම මේක මේන්ටේන් කරන්න යන වියදම කොහොමද? ඒ වගේම මේක නැවත නැවත රිප්ලේස් කරන්න වෙනවද? මේ වගේ කරුණු පිළිබඳ අපිට අවධානය යොමු කරලා තමයි මැටීරියල් එකක් තෝරගන්න ඕන. ඒ වගේම රීසයික්ලින් මැටීරියල් කිව්වම අපිට රීක්ලේම්ඩ් වුඩ් කියන කැටගරි එකට යන්න පුළුවන්. එතකොට අපි කලින් අවස්ථාවක භාවිතා කරපු දැව නැවත ඒකට අදාළ අපිට අදාළ සුදුසු ආකාරයේ මොනවාද පේන්ට්ස් මොන හරි අපිට නැවත යූස් කරන්න පුළුවන් වෙන විදිහට භාවිතා කරලා අපිට රීක්ලේම්ඩ් වුඩ් වලට යන්න පුළුවන්. ඒ වගේම අනිත් ප්‍රධාන දේ තමයි මොඩියුලර් ඉදිකිරීම. මේකෙදී අපි ප්‍රධාන වශයෙන්ම වෙන්නේ අපි සයිට් එකේදී නෙමෙයි අපි ඉදිකිරීම කටයුතු වෙන්නේ. ප්‍රධාන වශයෙන් ඒවා කොටස් වශයෙන් වෙන ස්ථානයක ඒ කොටස් නිර්මාණය කරලා අපි භූමියට ගෙනල්ලා ඒ කොටස් එකිනෙක සම්බන්ධ කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඒක ඇත්තරම අපිට ප්‍රධානම දේ අපිට ඒක තියෙන වෙන අපද්‍රව්‍ය අම කර ගන්න පුළුවන්, වේස්ට් එක අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම කාලය ඉතා ඉක්මනින් මේ නිර්මාණය කරලා අවසන් කර ගන්න පුළුවන් මේ වගේ මොඩියුලර් ඉදිකිරීමකට අපි යනවා නම්. අනිත් දේ තමයි මොඩියුලර් ඉදිකිරීමකදී දැන් වර්තමානයේ අපිට මේ තාක්ෂණයත් එක්ක මම අපි කතා කරපු පොලිමැතික් එක්සලන්ස් එහෙම නැත්නම් බහුවිධ විශිෂ්ටත්වයත් එක්ක අපිට තියෙනවා අතනම ඩිජිටල් අවකාශ තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් බිල්ඩින් ඉන්ෆර්මේෂන් මොඩලින්. ඒ වගේ ඩිජිටල් අවකාශවල ඒව සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ මේ වෘත්තීය වේදීන් අතර තියෙන අන්තර් සහයෝගීතාවය වැඩි කරගන්න මේ BIM වගේ ප්ලැට්ෆෝම් එකක් යූස් කරලා අපිට මොඩියුලර් ඉදිකිරීම කරනවා නම් මොඩියුලර් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා නම් සම්පූර්ණ ඒ නිවස හෝ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ සොෆ්ට්වෙයාර් එකක් ප්ලැට්ෆෝම් එකක් යූස් කරලා ඒ වගේම අපි මැටීරියල් තෝරගන්නකොට මේකත් ඇත්තටම වෘත්තීය වේදීන් විදිහට අපි ප්‍රධාන වශයෙන් දැනුවත් වෙලා තියෙන්න ඕනේ. අපි කොහොමද මැටීරියල් තෝරද්දී විෂ රහිත, non toxic සහ
පරිසර හිතකාමී ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ කොහොමද කියන ගැන. එතකොට ඒ කලින් වගේම වෘත්තීය වේදියාට සුදුසුකම් හැකියාව තියෙන්න ඕනේ අපි තෝරගන්න මෙටීරියල් පිළිබඳව සම්පූර්ණ අධ්‍යයනයක් කරලා මේ මෙටීරියල් ගැන හොඳ අවබෝධයකින් සේවාදායකයාට මෙටීරියල්ස් තෝරලා දෙන්න. ඒ වගේම ඊළඟ සස්ටේනබල් ස්ට්‍රැටජි එක විදිහට අපිට ගන්න පුළුවන් ජල සම්පත් කළමනාකරණය. අපිට ඇත්තටම මේක ගොඩාක් වැදගත් දෙයක්. අපි කොහොමද නිවසක ගෘහාශ්‍රිතව ජල සම්පත් කළමනාකරණය කරගන්නේ කියන එක. ඒෙදි ප්‍රධාන වශයෙන්ම අපිට ගන්න පුළුවන් වැසි ජල රැඳවීම. එහෙම නැත්නම් අපි කියනවා කොමන් වර්ඩ් ටර්ම් එක රේන් වෝටර් හාර්වෙස්ටිං පිට්ස්. අපිට නිවසක අපිට ඉඩ තියෙන විදිහ බලලා ඒ ලෑන්ඩ් එකේ අපිට රේන් වෝටර් හාර්වෙස්ටිං පිට් එකක් තියාගන්න පුළුවන්. ඒ වගේම අපිට එකෙන් වැසි ජලය එකතු කරගෙන නැවත පරිභෝජනය ගෘහස්ත පරිභෝජන නෙමෙයි ගෘහාශ්‍රිතව අපිට අනිකුත් අවශ්‍යතා සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපිට ගාර්ඩනින් වලට වෙහිකල් වොෂින් ඒ වගේ දේවල් වලට අපිට මේ රේන් වෝටර් හාර්වෙස්ටිං පිට් එකෙන් එකතු කරගන්න වතුර ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි නිවස තුළ ජලය නැවත භාවිතය එහෙම නැත්නම් වෝටර් රීසයික්ලින් අපිට වෝටර් රීසයික්ලින් ප්‍රොසෙස් එකකට යන්න පුළුවන් නම් එතනදිත් අපිට ජල කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොටත් අපිට අපි භාවිතා කරපු වතුර නැවත අපිට කළමනාකරණයකින් යුතුව ඒ අවශ්‍ය ආකාරයෙන් භාවිතයට ගන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේ තියෙන තවත් ඉතාම වැදගත් උපාංග තියෙනවා. අපි කියනවා අඩු ජල ප්‍රවාහන නල සහ උපාංග low flow fixtures. එතනදී ඇත්තටම වතුර එන ප්‍රෙෂර් එක ගොඩක් අඩුයි. එතකොට අර වතුර නාස්ති වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේ ස්ට්‍රැටජිස් දැන් අපිට තාක්ෂණයත් එක්ක එන ස්ට්‍රැටජිස් ඒ වගේම අපි අධ්‍යයන වලින් අනතුරු ලබා ගන්න ස්ට්‍රැටජිස් යූස් කරලා අපිට නිවසක තිරසාර භාවිතය වැඩි කරන්න පුළුවන්. ඒ වගේම නිවසක ශක්ති කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන්. ඊළඟ කරුණ විදිහට අපිට ගන්න පුළුවන් අපද්‍රව්‍ය කළමනාකරණය material recycling සහ චක්‍රානුකූල ආර්ථිකය අපි කියනවා circular economy. අපිට දැන් අපි පරණ අපිට මේක භාවිතයට ගන්න නැහැ කියලා ඉවත් කරන ගොඩනැගිල්ලක් තියෙනවා නම් අපිට ඒක වෙන ආකාරයකට අපේ ආකිටෙක්චරලි දැනුම උපයෝගී කරගෙන ඒක නැවත වෙන ආකාරයකට සැලසුම් කරලා අපිට ඒ ගොඩනැගිල්ල නැවත භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. අපි ඒකට adaptive reuse කියලා කියනවා. ඇත්තටම මේකත් හොඳ ප්‍රවණතාවයක් වර්තමානයේ පවතින ප්‍රවණතාවයක්. ඒ වගේම දිගු කාලීන භාවිතය සඳහා ගොඩනැගිලි යාවත්කාලීන කර හැකි ආකාරයට නිර්මාණය කිරීම අපිට රෙනොවේට් කරන්න පුළුවන් නිවසක් අපිට තියෙන ගෙදරක් හරි ගොඩනැගිල්ලක් හරි සේවාදායකයාගේ අවශ්‍යතාවය මත අපිට තව අපිට කොටසක් එකතු කරනවා නම් එකතු කළා ඒ නිවසේ සමස්ත පෙනුම වෙනස් කළා සේවාදායකයා අවශ්‍යතාවයේ පරිදි අපිට රෙනොවේෂන් එකක් උනත් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අර තියෙන අපද්‍රව්‍ය කළමනාකරණය waste management material recycling වගේ process වලට ගොඩක් උපකාරී වෙනවා. ඒ වගේ තමයි ජෛවීව විනාශ වන materials භාවිතා කරනකද ගොඩක් වැදගත්. අපි ඒකට biodegradable materials කියලා හඳුන් කරනවා. එහෙම නැත්නම් නැවත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍ය භාවිතා කිරීම. මෙතනදීත් අපිට අපි රීසයිකල් කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් පරිසරයට හානියකින් තොරව සම්පූර්ණයෙන්ම විනාශ වෙන අමුද්‍රව්‍ය භාවිතා කරන්න පෙළඹ වෙන එක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. ඒකෙන් පරිසරයට වෙන හානියම කරගන්න පුළුවන්. ඒ වගේම ශක්ති කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්. අපිට තව එක ප්‍රොජෙක්ට් එකක් බාන්න පුළුවන්. මේකත් රෙනොවේෂන් ප්‍රොජෙක්ට් එකක්. මේකෙත් අපේ ඇත්තටම තිබුණු නිවසම අපි නැවත තව කොටසක් එකතු කරලා ඒ නිවසේ තිබුණු පෙනුම සම්පූර්ණ වෙනස් කරලා අලුත් වැඩියාවක් තමයි මේ නිවසේ කරලා තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක කිව්වොතින් මේකෙදී මේ තිබුණු ප්ලෑන් එකට සේවාදායකයාගේ අවශ්‍යතාවය මත අපි තව එක කොටසක් ඉදිරියට අරගෙන ඒ කොටසත් එක්ක නිවසේ සමස්ත පෙනුම වෙනස් කරපු එක තමයි කරේ. එතනදී සේවාදායකයාගේ අවශ්‍යතාවය සහ අපේ තියෙන තාක්ෂණික දැනුම සමග මේ වගේ නිවසක් අපිට රෙනොවේට් කරගන්න පුළුවන්.
මේ එම නිවස කියන්නේ මේකේ මේ ඉදිරිපස තියෙන කොටස තමයි අතරම පරණ තිබුණු කොටස. ඒකත් එක්ක අපි පිටිපස්සෙන් තව ඒ වගේම අලුත් යුනිට් එකක් අරගෙන ඒ දෙකේම සමස්ත පෙනුම එකට කොහොමද නිර්මාණය වෙන්නේ කියන එක තමයි මෙතනදී කරේ. එතෙන්දීත් අපි හැම වෙලේම සේවාදායකයාගේ අවශ්‍යතාවය සහ අපිට කොහොමද අමුද්‍රව්‍ය භාවිතා කරන්න පුළුවන්, කොහොමද ශක්ති කාර්යක්ෂමතාවය වැඩි කරන්න පුළුවන් කියන සංකල්පත් එක්ක තමයි අපි නිර්මාණයක් මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇතරම මට අද කතා කරන්න ඕනුනේ අපි කොහොමද තිරසාර නිර්මාණයක් කරන්න කියන එක. ඇත්තටම මේ ඇවිත් වෙන හැම කෙනෙක්ටම වගේ නිවසක් ඉදි කරන්න අදහසක් තියෙනවා නම් මේ වගේ සංකල්ප ප්‍රයෝජනෙට ගන්න තෝරගන්න වෘත්තීය සහාය ලබා ගන්න. ඒ වෘත්තීය සහාය යටතේ ඔයගලන්ට ඔයාලා බලාපොරොත්තු වෙන අවසන් ප්‍රතිඵලය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හැම වෙලේම අපි ශක්ති කාර්යක්ෂමතාවය, අමුද්‍රව්‍ය භාවිතය වැනි දේවල් සම්බන්ධව තියෙන ප්‍රවණතා වැඩි දියුණු කරගන්න ඕනේ. ඒ වගේම අපි පොලිමැතික් එක්සලන්ස් එහෙම නැත්නම් බහුවිධ විශිෂ්ටත්වය යටතේ අපි හැම ශේෂ්ත්‍රයකම ප්‍රවීණයන්ගේ දැනුම ලබාගෙන එකට තමයි මේ ඉදිකිරීම් කර්මාන්තය වැඩි දියුණු කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් මට කතා කරන්න තිබුණේ ඒ ටික. ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න දෙයක් තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන්. බොහොම ස්තුතියි ඔබතුමගේ ප්‍රසන්ටේෂන් එකට. මට දැනගන්න යුතුයි අමුද්‍රව්‍ය වල අපේ උණ බම්බු කියලා කතා කරන්නේ. දැන් උණ බම්බු කියන්නේ අපි පාවිච්චි කරනවා මේ ගේ හදන්න. ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට අපිට ගන්න බෑ. බෑ. ඒක අපිට ඇතුළත නිර්මාණයේදී අන්න හරි. ඒක තමයි කියන්නේ. පාවිච්චි කරාට පස්සේ ඇතුළත නිර්මාණයකට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. ඒකද මේ එතකොට ඒකේ කල්ගත වීම කොහොමද? ඒක ඇත්තටම අපිට කියන්නේ ප්‍රධාන වශයෙන් මොන හරි අපි ආලේපනයක් දීර්ඝ කාලීනව පවත්වා ගන්න පුළුවන් ආලේපන භාවිතා කරලා අපිට ඉතා ඩියුරබිලිටි ගොඩක් වැඩි වුණ මැටීරියල් එකක් ගත්තම ඒකේ ප්‍රධාන දේ අපි ඒක මොනවාද අපේ කල්පවත්ම වැඩි කරගන්න පුළුවන් ආලේපන මගින් අපිට ඒක වැඩි දියුණු කරගන්න පුළුවන්. තියෙන තත්ත්වය වෙනස් කරගන්න පුළුවන්. මම දැක්කා මේක ලංකාවේ ටිකක් අඩුයි ඒක පාවිච්චි කරන්නේ. නමුත් අනිත් රටවල් වල තායිලන්ත වගේ රටවල් වල මේ උණ බම්බෝ හැම තැනම පාවිච්චි කරනවා. ඔව්. අපේ එක ප්‍රධාන ඉදිකිරීම අමුද්‍රව්‍යයක් විදිහට ගන්න බෑ. ඒ උනාට ගන්න පුළුවන් අපේ තට්ටු අපිට දැන් තට්ටු දෙක තුනකට වඩා යන්න බෑ. මොකද ඒකේ තියෙන ෆ්ලෙක්සිබිලිටි එකත් එක්ක අපිට ගොඩක් ෂේප්ස් වලට යන්න පුළුවන්. ඒ වුණාට අර ගෙදරක් ස්ට්‍රක්චරලි හදන්න යූස් කරන්න ගොඩක් ඒ කියන්නේ ප්‍රායෝගිකව අමාරුයි. ඒ වුණාට ඒක ගොඩක් අපිට අවකාශයේ තියෙන ස්වභාවයේ විදිහට භාවිතා කරන්න පුළුවන්. Thank you. Okay.